Hello everyone. So welcome again back to my YouTube channel. ඉතින් අද vlog එක guys normal day in my life vlog එකක් නෙවෙයි ටිකක් වෙනස්. අද අපි හැමෝම ලස්සන තැනකට trip එකක් යන්නයි හදන්නේ. ඔයාලා දන්නව ඇති මේ වෙද්දිත් අපි කොහෙද ගියේ කියලා. ඉතින් trip එකේ මුලින් ඉඳන්ම බලන් ඉන්න ලස්සන තැන් ගොඩාක් ඔයාලට පෙන්වන්න තියෙනවා. හොඳම දේ තමයි guys අපි මේ trip එක ගියේ train එකේ. ඉතින් අපේ batch එකේ හැමෝම එකට train එකේ තමයි මේ trip එක ගියේ. හරිම සතුටුයි මේ trip එක නම් ජීවිතේ හොඳම trip වලින් එකක් මගේ. මොකද අපි ගෙදරනේ මෙච්චර දවස් හිටියේ ගෙදර කට්ටියත් එක්ක trip ගියාට යාළුවොත් එක්ක මෙහෙම trip එකක් train එකේ යනකොට ඒක වෙනම experience එකක්. Good morning. Good morning. Hi. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ trip එක පටන් ගත්තේ. ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති අපි මේ යන්නේ ඉදල්ගස්හින්න. ඉදල්ගස්හින්න කියන්නේ කොයි වගේද? trip එකක් යන්න ඔයාලටත් හොඳයිද කියලා idea එකක් ගන්න. මේ vlog එක දිගටම බලන් ඉන්න. guys ඔයාලා දන්නවත් ඇතිනේ ඉතින් බදුළු බණ්ඩාරවල train එකේ යනවා කියන්නේ ඒ view එක වෙන කොහෙවත් නැහැනේ. ඉතින් මේ experience එක අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් sunrise එකත් බලාගෙන ඒ view එක ගොඩාක් enjoy කරා අපි හැමෝම. ඉතින් ඒ නිසාම අපේ trip එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අන්තිම වෙනකන් ඔයාලවත් මේ trip එකට එකතු කරගන්න තමයි මේ vlog එකත් ඔයාලත් එක්ක share කරගන්නේ. අපි යනවා යල්ලේ. ඉතින් අපි මේ train එකේ ගියපු ගමනේ මම ආසම කොටස තමයි මෙන්න මේක. ඉතින් ඇත්තටම මේ වගේ වෙලාවක් හැමදාම අපේ ජීවිතේ නැහැනේ. අපි හැමෝම ඉතින් මේ අවස්ථාව උපරිමයෙන්ම enjoy කරා. යාළුවෝ හැමෝමත් එක්ක කතා කර සින්දු කිය අපිට train එකේ යන්න තිබ්බ පැය එකමාරක් දෙකක් විතර. ඉතින් ඒ වෙලාව අපි
හරිම ලස්සනට කෙව්වා. මම මේ වොයිස් ඕවර් එක කරන්නේ ගොඩක් පහුවෙලා. හැබැයි මට අදටත් ඒ දවසේ ඒ ලස්සන තාමත් දැනෙනවා. ඉතින් අපි හැමෝගෙම ජීවිතවල හැමදාම ලස්සන දවස් නැහැනේ. ඉතින් අපිට කලින් දේවල් ප්‍රශ්න ඔළුවේ තියෙන්න පුළුවන්. ඉස්සරහට මොනවා වෙයිද කියලා අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ එදා දවස සතුටින් විඳින්න. මොකද එදා දවසේ අපි කලින් දේවල් හරි ඉස්සරහා දේවල් හරි හිටියොත් අපිට එදා දවස විඳින්න වෙන්නේ නැහැ. අපිට පස්සේ හිතෙයි අපරාධ මට අර දවස් සතුටින් ඉන්න තිබ්බා නේද කියලා. ඉතින් ඒ මොහොත ඒ වෙලාවෙම විඳින්න. ඒ වෙලාවේ කරන්න තියෙන වැඩේ ඒ වෙලාවෙම කරන්න. එතකොට ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්න වලින් භාගයක්ම විසඳෙනවා. ඉතින් ඒ වගේම ගයිස් අපිත් එක්ක ට්‍රේන් එකේ හිටපු අනිත් අයත් සින්දු කිව්වා. ඒ වගේම අපි බහින්න ටිකක් ලං වෙලා ෆොරින් කෙනෙකුත් මේ විදිහට අපිත් එක්ක ආව සින්දු කියන්න අපිත් එක්ක ටිකක් කතා කරා. ඉතින් ගයිස් මේ විදිහට අපි ඉදගස්සින්නටත් ඔන්න ආවා. අපි කොච්චර සින්දු කී කතා කර කර හිටියද කියනවා නම් අපිට තව ටිකකින් බහින ස්ටේෂන් එකත් මග ඇරෙනවා. කොහොම හරි අන්තිමට අපි දැන් මේ ට්‍රේන් එකෙන් බහින්නේ ඉදගස්සින්න ස්ටේෂන් එකට. මෙන්න බලන්න ගයිස් ට්‍රේන් එකත් ගියාට පස්සේ මේ ස්ටේෂන් එකේ view එක මාරම ලස්සනයි. තනිකර එක calming view එකක් තියෙන්නේ. ඉතින් අපි ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ මේ ස්ටේෂන් එකේ අපි පැය භාගයකට වඩා හිටියා. මොකද අපේ ෆොටෝස් අරගෙන ඊට පස්සේ අන්තිමට අපේ ගෲප් ෆොටෝ එක ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ මේ කැමරාමන්ලා දෙන්නා ලොකු උත්සාහයකට නිරත වෙලා ෆයිනලි අපි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. බලන්න යා දුවන් එන්න හදන්නේ. අපි කට්ටිය පෝස් කරලා ඉන්නේ. ගොඩක් වෙලා අපේ කක්කොල රිදෙනවා. ඉතින් මේ විදිහට මෙන්න මේ ෆොටෝ එක තමයි අපි ගත්තේ. ගයිස් මේ ස්ටේෂන් එකේ ලස්සන අපිට මේ වීඩියෝ එකෙන් පේනටත් වඩා ඇස් දෙකෙන්ම දකිද්දි ඒක පුදුම ලස්සනයි. කැප්චර් කරගන්න අමාරුයි. ඒ තරම් ලස්සනයි. ස්ටේෂන් එක ළඟ ඉඳලා ෆොටෝස් ටික අරගෙන ඊට පස්සේ ඒ ළඟම තිබ්බ කඩේකින් අපි කට්ටිය අපි උදේට කෑම කාලා තේ බීලා ටික වෙලාවක් අපි ඉඳලා ඊට පස්සේ තමයි හයික් එක පටන් ගත්තේ. ඉතින් ගයිස් මෙන්න මේ විදිහට තමයි අපේ බැච් එකේ ෆස්ට් හයික් එක පටන් ගත්තේ. ඒ වගේම ගයිස් ඔයාලා මගේ කලින් vlogs වල දැකලා ඇති අපේ මේ කට්ටිය
කියන්නේ මගේ බැච්මේට්ස්ලා ටික මගේ vlogging වලට ගොඩාක් ලොකු support එකක් දෙන්නේ guys. ඉතින් ඒ වගේම අද මේ vlog එකෙත් ගොඩාක් ලස්සනට capture කරගත්ත ගොඩාක් ලස්සන clips තියෙනවා. ඒ ගොඩාක් clips මට ගන්න උදව් කරේ. ඉතින් අපේ මේ කට්ටියම තමයි. Thank you so much. මම දන්නවා ගොඩක් අය මගේ මේ vlogs බලනවා මගේ යාළුවෝ හැමෝම වගේ. ඉතින් thank you so much my guys. නැග්ගා. අපේ මේ හයික් එකේ මුල් හරිය අපිට යන්න තිබ්බේ දේවතු ගොඩක් මැදින්. ඉතින් ඒ වගේ තැනක තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ අපේ එක ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එයා ලස්සන ෆොටෝ එකක් ගන්න try කරනවා. ඉතින් guys මේ හයික් එක මගේ first හයික් එක. හයික් එක කියන්නේ travelers-ලා hikers-ලා යන තරම් ලොකු හයික් එකක් නෙවෙයි මේක. ඒ වුණාට ඉතින් අපි දවස සතුටින්ම ගෙවපු ලස්සනම දවසක් මේක. ඉතින් ඒකයි මේ vlog එකත් ඔයාලත් එක්ක බෙදාගන්නේ. මොකද මෙතන ලොකු අපිට යන්න අමාරු නැහැ. හැබැයි ලිස්සනවා. මොකද ඒ ගස්වල කොළ වැටිලා ඒ කොළ ලිස්සනවා. ඉතින් අපි වැටෙනවා. හැබැයි අපිට ලොකු අමාරුවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි මේ හරියට ආවා. මෙතනත් ලස්සන ඒ කියන්නේ මෙතන කෙලිම ප්‍රපාතයක් තියෙන්නේ. ඉතින් හැඩ මුකුත්ම නැහැ. හරිම ලස්සනයි හැබැයි එතන. ඒ වුණාට ඔතනින් පස්සේ ටික තමයි අමාරුම වුනේ. මොකද අපි හැමෝම වැටි බඩ ගාගෙන ඒ වගේම මඩ නාගෙන තමයි අපේ ගොඩක් අය ආවේ. ඒ වගේම අපේ බොයිස්ලා ටිකගේ සපෝට් එකත් ගොඩක් මතක් කරන්න ඕන. ගොඩක් අය එයාලගේ පීටෙන්ම තමයි මේ හයික් එක කරේ. ඉතින් ඔයාලා මීට කලින් දැක්ක ඒ ක්ලිප් එක හැදුනේ ඔන්න ඔහම තමයි. ඉතින් මේ විදිහට තමයි අපේ යාළුවා ටික මට උදව් කරනවා කියලා කිව්වේ guys. ඉතින් ඇත්තටම එතන උනේ මගේ ෆෝන් එක අපි එතනට එද්දි මගේ අතේ තිබෙන්නේ තිබ්බේ කාගේ හරි යාළුවෙක්ගේ අතට දීලා. ඉතින් මට ඒ හරිය ක්ලිප් එක ගන්න බැරි වුණා. ඉතින් අපේ කට්ටිය එකතු වෙලා අපි අන්න එහෙම ක්ලිප් එකක් ගත්තා. Guys, ඉතින් මේ හයික් එකේ අන්තිම හරිය අපි හරි පරිස්සමෙන් අමාරුවෙන් තමයි ගියේ. මොකද සාමාන්‍යයෙන් කට්ටියවල නවතින තැනටත් වඩා ටිකක් එහාට අපි ගියා හයික් එක. ඒ නිසා ටිකක් පරිස්සමෙන් අර කට්ටිය ගිහිල්ලා නැති නිසා අමාරුවෙන් තමයි ටිකක් ගියේ.
ඊට පස්සේ අපි ඔතනට ඇවිල්ලා අපි හැමෝම ෆොටෝ එකක් ගත්තා උඩට ගිහින්. නිකන් ඉතින් අපි හැමෝම ආසාවට හැමෝම ෆොටෝ එකක් ගත්තා. මැද ඉන්නේ යසංජිත්. එයා තමයි ඉතින් අපි හැමෝටම උදව් කරේ උඩට ගිහින් ෆොටෝ එකක් ගන්න. Guys, අපි කොහෙද ඉන්නේ? ගයිස් අපි හයික් එක නගිද්දි හිතුවේ නගින ටික තමයි අමාරුම කියලා. බයික්දි ලේසි වෙයි කියලා හිතුවට අපිට හොඳම අකර තැබ්බ ටික උනේ පල්ලෙහාට එද්දි. අපිට එහෙන් පාරක් වැරදිලා ඒ පාරේ හරිම අමාරුයි. ඔක්කොමලා වැටි බඩ ගාගෙන එක එක්කිනාගේ ඇඟේ එලිලා තමයි ගියේ. ඊට පස්සේ ඒ පාරෙත් කොහොම හරි එළියට ඇවිල්ලා හරියට එන විදිහට අපි ආවා. ඉතින් මේ විදිහට තමයි අපි කට්ටියම එක එක්කිනාගේ උදව් අරගෙන පල්ලෙහාට ඇවිල්ලා මේ හයික් එක ගියේ. ඉතින් මේ vlog එක edit කරද්දිත් ඒ දවස් තාමත් මතක් වෙනවා. ඒ තරම් අපි හොඳටම enjoy කරපු දවසක්. ඔයාලට අපේ මූණ බලද්දී තේරෙන ඇති මේ වෙද්දී අපිට කොච්චර මහන්සියෙන්ද අපි හිටියේ කියලා. ඒ තරම් වැටි තමයි කට්ටිය ආවේ. ඒ වුණාට හැමෝම හරියට ඒ දවස් ගෙවුවා. දුලේ වාර්තා කළේ ලිස්සීම් වාර්තා කළේ බිස්නස් ලයිඩින් හරි එහෙනම් අපි ගමන ආරම්භ කරමු පල්ලෙහාට යන්න අප්පා තප්පර 10ක කාලයක් ලැබෙන පොඩේ යටි ඒක කොළඹට යනවා. ඊට පස්සේ මේ කොළඹ ඉඳන් එන එක මෙතනින් අනිත් පැත්තේ ලයින් එකට මාරු වෙලා තමයි බඳුනට. ඔව්. ට්‍රේන් දෙකක්. ට්‍රේන් දෙකම එක ළඟයි. ඉතින් අපි හයික් එක ඉවර වෙලා ආයෙත් ස්ටේෂන් එකට ඇවිල්ලා අපිට යන්න ට්‍රේන් එකේ ටිකට්ස් අරගෙන අපි කට්ටිය ඉතින් පොඩ්ඩක් සින්දු දාගෙන ඊට පස්සේ සින්දු කියලා කට්ටියම වාඩි වෙලා පොඩ්ඩක් චිට් චැට් එකක් දාගෙන හිටියා. ඔයාලට පේනවා ඇති guys දැන් ටිකෙන් ටික මීදුම එන්න අරගෙන. අපි උදේදී ඒ තරම් ලොකු මීදුමක් තිබ්බේ නැහැ. හැබැයි හරිම සීතලයි හුළඟ තිබ්බා. දැන් තමයි guys ටික මීදුම එන්නේ. අපිව වැහිලා යන තරමටම අපි බලන් ඉදි මීදුම වැඩිගෙනම ඉදල් ගස්නේ ඒ වයිබ් එක එන්නේ හවස් වෙද්දී. ඒක හරිම ලස්සනයි බලන් ඉදි මීදුම වැඩි වුණා. ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා ඇති. අපි උදේ එද්දි වාඩි වෙලා ආවට හවස ට්‍රේන් එකේ නම් සෙන් එක ගොඩායි. ඉතින් අපිත් කොහොම හරි හිටගෙන
මම ක්ලිප් එකකුත් ගත්තා කොහොම හරි අස්සෙන්. ඉතින් අපි ආයෙත් එන්නයි හදන්නේ. අපි ගයිස් බදුල්ලෙම බහින්න නැතුව බණ්ඩාර වලින් අපි කට්ටිය පැස්සා. මොකද දවල්ට කාලා හිටියෙත් නැහැ. අපි කට්ටියම ගිහින් දවල්ටත් කෑම කාලා ටයිම් එකක් තිබුත් ෆිල්ම් එකකුත් බලනවා කියලා හිතාගෙන බැස්ස ට්‍රේන් එකෙන්. අපේ ටික දෙනෙක් ගියා මේ ට්‍රේන් එකේ ආයේ බදුල්ලටම. ඉතින් අපි බණ්ඩාර වෙලට ඇවිල්ලා දවල්ට කෑම කන්නයි හදන්නේ. මේ වෙලාවේ අපිට අපේ බැච් අනුරුද්ධ අයියාගේ යාළුවෝ කට්ටියක් හම්බුණා. ඉතින් මේ ඉන්නේ එයාලත් සබරගමුව කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටි එකේ කට්ටිය. ඊට පස්සේ අපේ කෑම ආවා. කෑම එකත් කාලා ඉවර වෙලා අපි කට්ටිය ආයේ බස් එකේ තමයි බදුල්ලට ගියේ. එකටත් ගියා. හැබැයි ගයිස් අපේ වෙලාවට ටිකට්ස් ඔක්කොම ඉවර වෙලා තිබුණේ. අපි කොහොමත් පරක්කු වෙලා ගියේ කෑම කන්න පරක්කු වෙච්ච නිසා ෆිල්ම් එකත් පටන් අරන් තිබුණේ. හැබැයි ටිකට්ස් already sold out. ඉතින් අපිට ෆිල්ම් එක බලන්න උනේ නැහැ. බොයිස් නම් හිටියා ඊළඟ එක බලන්න. අපි හිටියේ නැහැ මොකද අපි කලින් යන්න ඕන හොස්ටල් එකට. අපිට රෑ වෙලා හොස්ටල් එකට යන්න බැරි නිසා අපි හැමෝම පිටත් වුණායි බදුල්ලට එන්න. මට අන්තිම ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අදට vlog එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. හැමෝම පරිස්සමින් ඉන්න.